හායි කොහොමද ඔයාලට? ඔන්න අද මං ඔයාලට අරන් ආවේ ගල් මාළු කරි එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි ගල් මාළු ටික හොඳට සෝදලා මේකට මිරිස් 3-5 දාලා ලුණුත් දාලා ඊට පස්සේ ගම්මිරිසුත් දාලා හොඳට මේක අනා ගන්නවා. අනලා අපි තියාගන්නවා. ටිකක් වෙලා අනිත් ටික අපි එතකල් ලෑස්ති කරගන්න පුළුවන්. හොඳට මේ විදිහට අනලා පැත්තකට කරලා තියලා තිබුණාම හොඳට මේ පහේ ටික මේකට උරා ගන්න පුළුවන්. දැන් ඔන්න මේ තියෙන්නේ හොඳට අනලා ඉවර කරලා දැන් මේක අපි වහලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි බාස්කට් එකකට වතුර චෝට්ටක් දාලා ඒකට ගොරක බික් 3-4ක් දාලා හොඳට ගොරක ටික පෙඟෙන්න තියනවා. දැන් අපි එතකන් තෙල් තාච්චියක් ලිපේ තියලා ඒකට සුදු ලුණු දා ගන්නවා. එතකොට රම්පේ කරපිංචා ඒ දේවලුත් දාලා මේ විදිහට දා ගන්නවා. කුරුඳු සූදුරු මහදුරු කළුදුරු එතකොට උළුහාල් එනසාල් කරාබුනට මේ ඔක්කොම අපි කුඩු කරලා ඉවර වෙලා මේ විදිහට පැදීගෙන සුදු ලුණු එකට දා ගන්නවා. දැන් අපි රතු ලුණු අම්මිරිස් මේ දේවලුත් මේකට දාලා හොඳට පැද ගන්නවා. ඊට පස්සේ මේකටම මිරිස් කුඩු 3-5 පහේ කුඩු මේ ඔක්කොම දාලා ඒ ටිකත් මේ විදිහට බැදගෙන ලුණු ටිකකුත් අපි දා ගන්නවා. ඊට පස්සේ තමයි ආයි මේ ටික හොඳට කලවම් කරගන්නවා බැදෙන්න. කළු වෙන්න නොදී යන්තම් රන්නන් පහට එනකම් මේ දේවල් බැද ගන්නවා. බැදගෙන ඉවර වෙලා අපි අර පහේ අත ගාලා තිබ්බ මාළු කෑලි ටික මේ විදිහට මේකට අතුර ගන්නවා. මෙතෙන්දී එකක් කෑලි පොඩි වෙන්නේ නැති වෙන්න හරි පරිස්සමෙන් තමයි මේක කරන්න ඕනේ. අනිත් එක තමයි මේ වෙලාවේ හොඳටම ගින්දර අඩු කරලා තියන්න ඕනේ. මොකද නැත්තම් අපි අර බැදගත්ත පහේ ටික හොඳටම අඟුරු වගේ කළු වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳටම ගින්දර අඩු කරලා තමයි මේ විදිහට අතුර ගන්න එක අපි කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට චුට්ටු චුට්ටු අර හැන්දෙන් අර අපි යට තියෙන පහේ ටික උඩට හෙමින් ගන්න ඕනේ. මොකද නැත්තම් ඒ ටික හිමීට බැදිලා වැඩි වෙන්න පුළුවන්. මාළු අනලා තිබ්බ භාජනයේ තිබ්බ පහේ ටිකටත් මම වතුර ටිකක් දාලා ඒ ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි පැත්තකින් ගොරක පෙඟෙන්න තිබ්බනේ. ඒ ටිකත් මේ විදිහට පොඩි කරලා ඒ වතුර ටිකත් මම මේකට එකතු කරගන්නවා. දැන් අපි මේ එකතු කරගන්නේ මිටි පොල් කිරි. මේ විදිහට මිටි පොල් කිරි ටිකකුත් හොඳ ඔකුවට තියෙන මේකට අපි එකතු කර ගන්නවා. ඊට පස්සේ හොඳට ගින්දර වැඩි කරලා මේ විදිහට හොඳට උතුරන්න අරනවා. දැන් පේනවනේ හොඳට තෙල් පෑදීගෙන එන්නේ. උතුරලා ඉවර වුණාට පස්සේ ගින්දර හොඳටම අඩු කරලා ඉවර වෙලා මේ විදිහට චුට්ටක් ඉස්මාඩු වෙනකන් හිඳ ගන්නවා. මේ තියෙන්නේ හදලා ඉවර කරගත්ත මාළු කරි එක.